සෙමිෆයිනල් සඳහා දොරටු වසාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ වන විට එළියට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. අද දහවල් මහිෂ් තීක්ෂණටද ප්‍රහාරයක් එල්ලවන්නේ දෙනෝ 1000ක් ඉදිරිපිටයි. තවත් ඉන්දියාවක් වෙන්න කලින් මේ තත්ත්වය මැඩ පැවැත්වීම ක්‍රිකට් රසිකයන් විදිහට අපි හැමෝගෙම වගකීමක්. නවසීලන්තයට එරෙහිව පැවති තරගින් පසු ශ්‍රී ලංකාව ලබපු අන්ත පරාජය වගකීම සම්පූර්ණයෙන්ම තමන් සහ කණ්ඩායම් බාර ගන්නා බවට දසුන්සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ කෝපය සහ වෛරය තමන්ගෙන් පිරිමහ ගැනීමටත් ඔහු ඊට සලසා තිබෙනවා. නමුත් හිංසා කිරීමට අපට අයිතියක් නැති බව තරයේ අවබෝධ කරගත යුතුයි. අද දහවල් මහිෂ් තීක්ෂණ සහ ඔහුගේ බිරිඳ ගමන්ගත් වාහනේ නවතා හිරිහැර කිරීමට තැත් කළ පුවතක් ක්‍රේසි ක්‍රිකට් වෙබ් පිටුව වාර්තා කර තිබෙනවා. වැඩිදුරටත් එහි සඳහන් වුණේ තීක්ෂණ බිරිඳ සමග රූපලාවන්‍ය කටයුත්තක් සඳහා මාරගම් ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට ගොස් තිබුණ බවයි. එහිදී තම වාහනේ නවතා තිබෙන ස්ථානයේ පිරිසක් විසින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවක් රූපලාවන්‍යාගාරයේ CCTV කැමරා තුලින් නිරීක්ෂණය වී තිබෙනවා. ආරක්ෂක නිලධාරියා එම ස්ථානයට යන විටත් ඔවුන් වාහනේ පැති කණ්ණාඩි දෙක කඩා බිම තබා අලාභහානි සිදු කර තිබුණා. සිද්ධිය වූ ස්ථානයට තීක්ෂණ පැමිණි පසු ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ක්‍රිකට් ක්‍රීඩක තීක්ෂණට පහරක් වැදී ඇති බවට එම වාර්තාවල දක්වා තිබෙනවා. පසුව ඔහු රෝහල්ගත වී තිබෙන අතර සුළු තුවාල සඳහා ප්‍රතිකාර සිදු කර තිබෙනවා. මේ වන විට ගැටලුව නිරාකරණය කරගෙන දෙපාර්ශ්වයම සමාදාන වී පිටව ගොස් තිබෙනවා. ඇත්තටම මේ වගේ දේවල් තවත් නොවෙන්න අප සියලු දෙනා වග බලා ගත යුතුයි. අදහස් දැක්වීමට සහ විවේචනයට ඔබට නිදහස තිබුණත් හිංසා කිරීමට අයිතියක් නැහැ. ඒ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට උවද එකසේ බලපාන කරුණක්. දේපල ගිනිබත් කරන අලාභහානි කරන ලඳ බෝල්ද ක්‍රිකට් එකක් අපේ රටේ කිසි කාලයක පැවතුනේ නැහැ. අසල්වැසි ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ගේ මානසිකත්වය අනුගමනය කිරීම අනුවන ක්‍රියාවක්. ක්‍රේසි ක්‍රිකට් පිටුව වාර්තා කරන පරිදි මේ ප්‍රචණ්ඩත්වයේ මැද පැවැත්වීම සඳහා ගොතන ලද පරිපූර්ණ සටහනකි.